Hey guys, welcome to my channel. ඔනේ ඉතින් ටිකක් දිග වීඩියෝ එකක් කරගෙන තමයි මම අද ඇවිත් ඉන්නේ. ඉතින් අපි බලමු. දැන් මෙහෙමයි හරිද? වෙලාවක් නැහැ. හරිද? කොහොම හරි කන්න තමයි ඕනේ. දැන් කියන්නේ දෙන්නටම කන්න බැරි වුණොත් දෙන්නම කන්න ඕනේ මිනිස්සුන්ට. එතකොට දෙන්නටම මේ චොකලේට් තමයි. ඒ කියන්නේ මම කඩින් ගන්න චොකලේට් එක එපා. ඊට පස්සේ දැන් දෙන්නම කන්න ඕන කොහොම හරි. හරිද? වැඩියෙන්ම කණ එක්කෙනා අනේ එහෙම වුණොත් වැඩියෙන්ම කියන්නේ වැඩියෙන්ම කාලා තියෙන එක්කෙනා දෙනවා. එහෙම චොකලේට් එක වැඩියෙන්ම සමාන විවරුණා. සමාන විවරුණා සමාන කර කන්න ඕනේ. දෙන්න පොචික චොකලේට් එක ඉතින් දිනන කෙනා. ඉතින් ඉන්නෝනේ නේ සාමාන්‍ය දැනීමයි තියෙනවනේ. ඒ වල තිබ්බා ලගන. ඉතින් මට තිබ්බා. මට තිබ්බා. හරිනේ කන්න තියෙන වෙලාවක් නැහැ හරිද? හරියට ගන්න පටන් ගමු. අපි මොන නොපුනේ කමන්නේ. කිරුගේ මොන පේන්නෝනේ හදක් වගේ තියෙනවා. එකයි තුරයි. ආදි දැන් මොකද ඉන්නේ? දැන් ගෙයි එන්න. මට තරනේ මොනවද අවුල ගිහලා වතුර වෙන්නේ පොඩ බෙරි බරාවේ අපි මොනවද කතා කරගමු කතා කරගමු කන්න මට කියන්නම තුන මොනවද කතා කරන්න ඕනේ මේක දැන් මොනවද කතා කරමු ඔබ දැන් කී ඉඳලා කාලේ ඉන්නේ කීරි අන්තිමට කෑවේ ඊරෑත් මං කෑවේ කොත්තුම එක. ඊරෑට කනකොටත් මං හිතන්නේ මේ ගාන. මම කෑවේ ඊරා කෑවා. අද දෙය බිස්කට් එකයි ඒකයි බීලා තමයි ඉන්නේ නෑ කාලා බීලා ඉන්නේ. ආ බිස්කට් කාලා දෙන්න. කෑවේ ඉතින් රොස්නේ හැබැයි නියුමක් කන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් ඉස්කෝලේදී නම් ඉස්කෝලේ යන කාලේ නම් අපි දෙන්නේ සාමාන්‍යයෙන් මේ වෙනකම් කන්නේ. ඔව් කුල් ගන්න පත්ත පිටත් කරලා චීට් එකක් ලෂීට් එකක් කනවා සාමාන්‍යයෙන්. මට ගෙවල් වල එහෙම නෑ. දැන් ඉහා පැත්තේ සුදුරන් දැන් හොත් කියාවේ මේ ළමයා කන්නේ කෙසේද කියලා. මට ඉතින් වෙනම එහෙමම තමයි. දෙජනේ කියලා. පැය 48ක් විතර ඉන්න පුළුවන්. පුළුවන්. කන්න. මට පුළුවන්. ඔක චුට්ටක් දිවම මම කන්න බලන්න ඕකේ. මේ කට්ටිය පෝස්ට් ආනේ ඉතින් අපි පෝස්ට් නැහැනේ. මට පුළුවන්. ये सदी नो बेनु आप ऐसे अयुना कमना सेकंड करना कमना ඉතින් මම නෝ දැන් අපිට කක්ක ගත්තේ නෑ ලන්ට එහෙම මොනියක් නෑ පිස්සු එතනට මොළ ගෙනපු නැව් අත්තවසමක මට මොළ දෙන්න බැරි නැත මටත් තියෙන්නේ මම පාවිච්චි කරගන්න ඒක වෙනම කතාවක් වෙන්නේ මගේ මොලේ කට්ටියක් ඉල්ලලා තියෙන්නේ ඒ හින්දාම පාවිච්චි කරගන්න ඒක ඉතින් මට හිතයි. අර විද්‍යාගාර මීයට වගේ උඹේ මොලේ ගන්න. මොකද මීයේ තේරෙන්නේ ඒක මොලේ. සිල්වර් මන් දන්නේ ඒක කතාව විද්‍යාගාර පරීක්ෂණ වලට මීයක් නේ ගන්න. අර ඒ වගේ තමයි. මොකක් හරි හරි කුණුකඩට තමයි මේ මොලේ ගන්නෙ. අනිත් නෑ මගේ මොලේ එළුවේ නාසයකට. නාසයකට මකට නෑ ඒක තමයි හන්දට යවන්නේ. හන්දට යවන්න නෙවෙයි හන්දට යන කට්ටියට උගන්වන්නේ උඹේ මොලේ කතා කරන්නේ නේද? මගේ මොලේ තමයි එංග පුරාව මොලේ. මගේ මොලේ තමයි අර කෘතිම රොබෝ කෙනෙකුට දාන්න සසනේ. මගුලේ ඒ ගණ්ඩාරට යවන්න තන්නේ මොලේ. අන්නාරියට මොලේ. මම මහත්තයාගේ හඳ ටිකේ ඉන්න. ඕන කපල ගන්න. ඇත්ත ඒක ටීක් කර. so hot. මගේ මල් ළඟන එක. ඔව් ඒකේ පිටර රශ්මිය නෙමෙයි මට වදින්නේ මේ. ඒ තමයි එහෙම මයින් බා. කනවා ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නේ නේ ඒකයි.
ඔය වෙන කාටවත් එක්ක කන දාන්නේ ඔය. මගේ ළඟ ඉන්න යකෙක්. හායි. තුදුරෝනේ කියන්නේ නේද ඉස්පිට දාන්න. ඊයේ දවසේ ඉඳලා ගන්න කවුද වැඩිපුර කාලා තියෙන්නේ? මම ගෆේන. ඊයේ දවසේ බක් කියන්නේ නෑනේ. ඇයි අක්කා බක් කෑ. අවද. අක්කා දුන්න. බර්ත්ඩේ පාස්. බර්ත්ඩේ රයිට්. ඊයේ දෙයක් කොත්තනේ ඊදවට. දැන් මේක කාලා රැට වල සුදුරන්ද කොල්ලර බඩිය දන්නේ. මේ ළමයා තමයි කොත්තමේ කෑවෙව්වේ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ නම් 4-5 දෙනා කෑම 4ක් ගේනවා. අපි දෙන තමයි සාමාන්‍යයෙන් කවන්නේ හැමෝටම. අපි එක්කෙනෙක් වගේ ජොයින් වෙනවා කවන්න. ඉතින් හැමෝටම කවලා අන්තිමට ඉතුරු වෙන්නේ අපි දෙන්න තමයි. පුළුවන් නම් ලයිව් සීට් එකක් කනවා. ඉතින් ඒකට නම් බත් මදිත් එක්ක. ඒ දවස්වල ඊට 7 වර්ෂ බර ගහනකට බර ගන්නට කලින් නෑ නෑ ඒක අපි නාකි කියන කාලේ නෑ මේ අවුරුදු 2කට නේ නෑ තුනක් වගේ 3කට විතර කලින් තුනටත් වැඩි නම් පුතන්නේ 22 නේ 22 නේ 23 හරි 32 විභාගයේ ඉස්සරහට ගියේ හරි ඉතින් ඒක තමයි මම ඒ පහ ඒවා කියන්නේ ඒක තමයි වයස දන්නවා oh my gosh ඒක කපා ඒක කපන්නේ නෑ ටීක් දා ටීක් යනවා සාද්ද අසාධ්‍යයි කියන්නේ හොඳටම අසාධ්‍යයි දැන් හයත් එක්ක දානවා සරක් ගන්න හැ නේද නේද මම පොඩ්ඩක් හැබැයි කාලා දැන් නම් ඒක ගන්න මම කාමතේ නික මන්ද එක් වගේ වුණා එතන එකපාරට කොහොමද වෙනසක් ඕකත් කොහොමද කියන්නේ මෙතන අනිත් දෙන්නා දෙපැත්තේ ඉන්න තිබුණේ එහෙනම් ඉතින් මෙන්න මම එක දෙක තුනක හොගිය එපා එපා ඔය උකට පිප ගන්න මං කියන්නේ අනිත් දෙන්නා මෙතන දෙපැත්තේ හිටියනම් කාන්න නෙවෙයි නම් මැරෙන්න තමයි වෙන්නේ ඊට වෙල මැරෙන්න යැල වෙන්න තමයි වෙන්නේ මගේ මහානාම පාලනේ අනින්නවා දැන් අහන්න එපා මහානාම පාලනේ කියලා නෑ මං අහන්නේ යාළු මම කල්පනා කරනවා ඉඳලා මෙච්චර මේ මාතර ඉඳලා මහානාම නේ මං දන්නවා හරි හරි මට දැන් ඒක මං කිව්වා මගේ කල්පනා කරලා මගේ ඔළුවට ගියා ඒක මම යන්නේ නැත්තේ මොනේ මම මොලේ දෙන මට සාමාන්‍ය දෙයක් තේරුම් යන පොඩි වෙලාවක් යනවා ඒකයි ප්‍රශ්නේ ඒ තේරුම් යන වෙලාව යනකම් මේකට ඉන්නේ නැහැ පැන උත්තර දෙන්න උතුර ඉතන මං ගොන් කියලා ඇත්ත සම්පූර්ණ නැත්නම් මම බුරු කියන්නේ ඇත්ත මම මම කාලේ දිබා ඉන්නේ ලස්සනයි අශිවුන යා අපි මේ අනිත් තරගෙට කාරණා නෑ බං කවදාවත් ඉතුරුන බත් එකේ ඉතුරුන කට උනා දෙකට දාගෙන හාෆ් මිනිස් අන්න ඒක ඒක බුදු නැහැ ඉතින් මම කියන්නේ ඒක නැත්ත අයිනවත් දන්නේ නැහැ මේ කුමිනිය කියන ඒවා එහෙමයි මට කෑ ගහන්න එක්කෝ මට ගම දෙවලට කෑ ගහන්න පුළුවන් ඇත්ත ඒ කටහඬ නිකන් පොඩ්ඩක් කලින් වීඩියෝ එකට ගිහින් බලන්න ඒකට පොඩ්ඩක් තේරෙයි ඇද්ද මම දැන් කතාවට රැස් කරලා කතා කරා නෑ අපි අර ෆෝන් එකේ කතා කරපු එක ආ අන්න ඒ කටහඬ තමයි මේක රියල් වොයිස් එක ඒක තමයි මේකේ වැදගත් කටහඬ කෝල් ගන්න හැම වෙලාවෙම එහෙම තමයි කතා කරන්නේ හෙලෝ කවුද කතා කරන්නේ මම ළඟ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරනද වෙනස් ඇත්ත කෝල් එකෙන් කතා කරනද වෙනස් වෙනස් යාළුවත් එක්ක කතා කරනද වෙනස් මුන්ට තමයි කටුස්ස කියන්නේ කටුස් අනවශ්‍ය තොරතුරක් sorry thank you අදාළ පාර්ශවය දැක්ක දකින්න නැති නැති වෙන්නේ හැබැයි දාන්න බෑ දාන්න බෑ ඒක දාන්න බෑ මම කවදා හරි දැක්කොත් එහෙම කවදා හරි බැලුවොත් එහෙම එහෙම බලන්න බැලුවත් අවුලක් නැහැ මොකද දෙපැල්ල ගහන්නේ අනේද ගහන්න බලන්න අපිට ගහන්න පිස්සු වැඩි ලයි ටික මතල ගහන්න ඔව් ගහන්න බෑනෝ කියලා හරි ගහන්න කොත්තුමි කන්නේ ආයි මාසෙත් අවුරුද්දකට විතර එහෙම කියලා හෙට කන්න හමුනේ දෙක්කා මම නෝකන්නේ මම නම් දැන් ඇති වගේ නෑ කන්න ඕන.
ඕනේ නා ඕනේ. ඇත්ත. කන කොහොම හරි කන. කන්න හදන්නේ කියලා කිව්වා. හෝ. වැඩිගේ මම චොකලට් එක කන්නේ නැහැ. වැඩින් මට දිනන්න හිතෙන්නේ. White chocolate. හරිද? මම අහුවේ නෑ. Come on. Patunde. Patunda මෙන්න පාදෙන්න. Ada siapa ya? නෑ බං ඒකනේ මම කිව්වා බයික් එකේ යාවි. මට වාහනේ සද්දෙන් අඳුර ගන්න බෑ. කවුද ආවේ? සතකින් ආවේ. ආ එහෙම අපට පුළුවන් මම හැමෝට පුළුවන්. ඔය කරන්නේ. ඔය විතරක් තියෙන ටැලන්ට් එකක් කියන්නේ. මේ ඉතින් සමහර වීල් තිබ්බ අඳුර ගන්න පුළුවන්. ඉතින් මට කවුද ආවේ? අදාළ අනවශ්‍ය තොරතුරු මම ඉස්පත් කරන්නේ. ඇත්ත. උඩු හෝල් එක ගන්න වගේ. කොමියුනිකේෂන්. කමියුනිකේෂන්. ඒ කමියුනිකේෂන් කියන්නේ වෙන වචනයක්. කමියුනිකේෂන් කියන්නේ තව වචනයක්. එකත් කමියුනිකේෂන්. ආ ඒක වැර කතා බහටද ඒක කියන්නේ කමියුනිකේෂන්. අහන්න එපා මම මේක දන්නේ. එතන මොකද ඇත්ත වචනේ? කමියුනිකේෂන් එක කමියුනිකේෂන්. කමියුනිකේෂන් මොකද ඒක සිංහල නම? මොකද? ඔය කරගෙන යන්න. ඔය කුරුල්ලද? ඇයි ඔච්චර ලොකු කඩවල කන්නේ? එන්න නූඩල්ස් කඩක් ආවා. ඉතද බෑ. මම වටේ තිබින්න බැරි කියලා. කුරුල්ල. බත් එපා. ඉතින් ළමයි ඇතරම මේ වීඩියෝ එක අපි දෙන්න ජොලියට කරපු දෙයක්. එහෙම ලොකුවට ප්ලෑන් කරලා එහෙම නෑ. නිකන් මට හිතුණා ඇතරම නිකන් චැලෙන්ජ් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම මගේ යාළුවට කිව්වම ඉතින් එයාත් කැමති වුණා. එහෙම මොනවද කරන්නේ? එහෙම ලොකුවට එහෙම හිතුවේ නෑ. හොන්දටම වෙන වීඩියෝස් බලලා ඒ විදියට ෆුල්ම චැලෙන්ජ් වීඩියෝ එකක් විදියට එහෙම කරන්න ඇතරම එහෙම නෑ නේ මන්ද මට හිතුණා. ඉතින් මම කරා. cool. විතර කපු ගමන් මේ. ඔයාට අතීත සිදුවීම් තුන මතක් වෙන්නේ නැද්ද? නිකන් මේ පොඩක් සමාජ මාධ්‍ය දාන්න පුළුවන් කියලා. එහෙම. නැත්නම් මට කරන් තියෙන සෑහෙන්න. ආ ඔයකට මටත් තියෙන මතක ඒවා. ඒ මතක මෙතන කිව්වොත් එහෙම කියන්න. බල කියන්න ගෙදර කියන්නේ. මේ කොන්නේ වගේ කාටන්නේ දුක් පිළ. මතක වෙන ඉර ගයිද? මම බලමු මම දෙපාරක් කියන්නේ. ඒක තමයි කිව්වේ. ඊයර කියන්නේ. ඊමක දැන් අපි දෙන්න කියන පොඩ ඉන්ට්‍රොඩියුස් කරමු. ඒක නේද කොනේ? ඔව් නෑ නිකන් එහෙම නම ගම්ම වාලසනේ මම කිව්වේ. ඕන කියන්නේ නේද? මම අපිට සබ කරා. නෑ ඒක. මේ මං කිව්වේ සම්පූර්ණ නම් උපැන්න කියන නම. එපා. අයියෝ මං ගා. අපි දෙන්න මං අහන ප්‍රශ්න. කාලි ඉවරයි. කාලි ඉවරයි නෑ. අපි දෙන්න බාල කාල වැඩි වෙන ටිකක් වල නැහැ කිසි ඒකට ඔබ දුන්නේ මට වැඩි පුරු තියෙන එක. ඔව් ඒක තමයි. සමාන වෙන්නේ දැන් එහෙම කියමු. මම ගොඩක් කෑවා. ඕ සතුටුයි. අර මේ ආපන්. මේ කොහොම මේක ඉවර කරන්න නේ ඕන. ඔව්. කලහන් කපන්න. මම හඳුරුත් දෙපා. මොකද මේ අපි පස්සේ දැන් මම ඉතිනෝනේ. දැන් ඒක මතක තියාගන්න ඕන. කවන්නේ. පොඩ්ඩක් මට මේ ප්‍රශ්නේ අහන්න දීපන්කෝ කීයද අහන්න හදන්නේ. මේ අපි දෙන්න යාළුවෝනේ කොයි කාලේ? යාළු මේ මම ලෙස්බියන්. නේ නේ නේ. නෑ කොහොමද? ඒකට ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. ඒ වුණේ අපේ යාළුවෝ ගොඩක් කට්ටිය කියන්නේ. එහෙම තමයි. මේක සාමාන්‍ය. ඒක සාමාන්‍යයි ඉතින්. නෑ අහුව නැත්තම් ඒක වැඩක් නෑ නේද? ගෑණි මිනිහයි කියලා හලක නැත වැඩ වැඩක් නෑ. ඉතින් මේකේ ඉඳ හැමෝම කියන එක. මං ආන්නේ ඒක නෙවෙයි මහත්තයෝ. මේ මම කඩේ කොයිද? මං ආන්නේ අපි දෙනේ ආයි කියන්නේ. අපි දෙනගේ යාළුවම පටන් ගත්තේ කොයි කාලේ වගේ? හරි කටේ. පොඩ්ඩක් කටේ බෝ. යාළුවන් පටන් ගත්ත එක වශයෙන්. එක වශයෙන්ද? හරි එක වශයෙන් යාළු. සාමාන්‍ය යාළු. ඊට පස්සේ දෙකේ මම අපිට ප්‍රශ්න පඩේ සෙලාම උඹගේ හොඳම යාළුවා කවුද? නම කියන්නේ. ඔව් කිව්වා මම දාන්න බැන්න ටික දාන්න. කොයි සෙලමාලු? හොඳම යාළුවා කොල්ලෙක්ලු. හොඳේ නම මම දාන එකක් නැහැ සමහර විට. හොඳම යාළුවා කොල්ලෙක්ලු. හරි. ගමේ ඊට පස්සේ හානෝ. හානෝ.
ඒක ටික දාලා මම හිතන්නේ මේක ගොඩම දේ ටික දාලා ඒක දාලා ඒක වැඩි පුරුදු. හරි ඒක සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය කියන්නේ පොඩි කාලේ ළමයි. එක වසරේ. එක වසරේ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් තේරෙන කාලේ ඉඳලා සාමාන්‍ය අවුරුදු 2 විතර ඉඳලා සෙල්ලම් කරපු ළමයි. ඒකේ හින්දා හොඳම යාළුවා. ඊට පස්සේ හොඳම යාළුවා. ඊට පස්සේ උනේ මොකද්ද? පළවෙනි වසරේට ගියා. ගියාට පස්සේ ඉතින් මම ඒ යාළුවත් එක්ක වඩලා ඉන්නකොට මෙයයි ඇවිල්ලා කියාගෙන ගියා. අම්මලා දෙන්නත් පිටිපස්සෙන් හිටියා. මෙයා ඇවිල්ලා කියාගෙන ගියා. ආය මේ පොඩි ඇට කෙල්ලේ. ඔය සිරාවට. ඊට මට ඊට පස්සේ ඉතින් අපි ඉතින් අර වෙන් කරනවනේ ඉතින් යාළුවා මෙතනින් මම ඉතින් එහෙම වෙන් කරද්දි අපි දෙන්න වෙන් වුණා. ඊට පස්සේ ඉතින් ගමේ එකට සෙල්ලම් කරන්න හම්බුනේත් නැහැ යාළුවා. ඊට පස්සේ ඉතින් යාළුවා කවුරුත් ඉතින් කට්ටිය එක එක යන්න මම කියන්න ගත්තා. ඒක එහෙම ඉතින් ඊපස්සේ මෙයි අපේ මැදට ආවා. ඒ දෙක වසරේ මැදකදී වගේ ඉඳන් තමයි මගේ හොඳම දෙන්න අතරට තුන්වෙනියා උනේ මොකද? Oh my god. අනවශ්‍ය දොරතුරක්. මම ඊට පස්සේ මම යාළුවා මම. ඔය කියන්නේ දෙක වසරේ වගේ. දෙකේ මැදකදී. කොහොම හරි තුනට යද්දි අපි දෙන්නගේ නම් රෙජිස්ටර් එකේ ටීචර්මයි අපි දෙන්නම එක පන්තියට දැම්මේ. වෙන් කරන්න හදද්දි අපි දෙන්නම පැයි කිව්වා. ඇත්ත. ඊට පස්සේ මට කියලා දෙන්නවා. ඔබ හැමදාම හිටියත් හොඳයි. අපි හැමදාම ඉන්න තාම ඉන්නව නැන්දේ. තාම බලමු අපි ඉස්සරහට මරුන් නැතුණත් ඉන්න. ඕ. දැන් මගෙන් අහපන් ප්‍රශ්න. උඹට දෙන්න තියෙනදී මන් දෙපු උත්තරේ නෑ මට වෙනස් උත්තරයක් තියෙනවා. මම තුම සාරාංශ කරලා. නෑ මගේ සාරාංශ කළා මම කියන්නේ මගේ දවස්වල හොඳ මෙයාලා මුල්ම කාලේ දාරණ. මට දාරණ මට ඒ තේසම මම පූර්ණේ මතක. මට දාරණ තමයි හොඳම මෙයාලා. පූර්ණේ ආයතේ මමයි තයෝ දැහිටිය. දැන් නම් දාන්න පුළුවන්ද? ටිටික්. මට වෙන වැඩ නැති උන දැන් මේ වීඩියෝ එකේ. හරි දැන් මගේ කතාව පොඩ්ඩක් අහපන්. මට හිටිය নানা ආකාර යාළුවෝ. හරිද? දන්නවනේ ඉතින්. මේ අය යාළුවෙක්. හරිද? යාළුවේ සාමාන්‍ය දැක්කම hina වෙලා එහෙම වහුලන්නේ නැහැ යාළුවේ. යාළුවා ඉතින්. යාළුවා සෙට් එකේ යාළුවා. හැබැයි මට හිටිය নানা ආකාර දන්නේ නැද්ද කියන්න ඕනේ. එක යාළුවෝ. සරලයිනේ. විවිධ වචන තියෙද්දි මගුලක් වෙනවා. හැබැයි මම හින්දා විතරක් කරන. ඔය ඉංග්‍රීසි කියන්නේ හින්දිලු බව තාමඩින් ඉංග්‍රීසි කියන්නේ. නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. එක යාළුවෝ හිටියා. ඊට පස්සේ කොහොමත් අපි කට්ටිය එකට හිටියේ. අපි කට්ටියම. ඉතින් එකට නෙමෙයි ඉතින් එකට කලින් හිටියානේ. 12 මට ඇරුණා මේ කාලේ. hina වෙන විහිළුවක් කරේ. මට කිටි කවපන් ඉන්නවා. ඒක දිවන්නේ. හරි මොනවද? ඔය කවුරුත් කියලා හදා ගන්න හොඳයි. ඊට පස්සේ උමාරේ නැති යාළුවෝ මොකද දිගට යනවා. ඊට පස්සේ තව මට කියන්නේ හොඳම යාළුවෙක් කෙනෙක් හිටියා. ඒකට දැන් කියනවා කියන්නේ නැහැ මම. මම නිකන් කියනවා යාළුවෙක් හිටියා මට. හිටියා. ඒ යාළුවා හොඳට කරලා. හොඳට සැලකුවා මට හොඳට උදව් කරා. පට්ටයි ඉතින් එහෙමයි යාළුවා ගැන කොච්චරද කියලා කිව්වොත් දැන් හොයාගන්නත් නැහැ. ඉතින් අපි ඒකට කතා ඕනේ. ඉතින් අනිත් යාළුවා කතා කරන්නේ නැද්ද? කවුද අනිත් යාළුවා? අර නඩුවට ගත්තා. මේ chat කරන්න හැලු. ඉතින් යට chat කරන්න පුළුවන්. අහනේ වලට උත්තර දෙන්න. ඉතින් ඒක උඩින් මලක් වයින්වනේ. දාන්න බැරිද ඒක? කැලි දාන්නත් එපා. කියලා වචන දෙකකින් උත්තර දෙන්නත් එපා. වචන දෙකකින් අකුරු දෙකකින් උත්තර දෙන්නත් එපා. මම දැන් මොකද සජිඩේ කියන්නේ? ඔව්. ඒක කොච්චර කිව්වද අහන්නේ? අහන්න මේ කියන්නේ දැන් අපිට මෙසේජ් කරන්න නැතේ යන්නේ මේ අය. හොඳේ මම නම් මුකුත්ම කිව්වේ නෑ. හරි දැන් මගේ කතාව කියන්නේ මට කියන්න ඕනේ නෑනේ. අවුලන්නේ අපි දෙන්නගේ වැඩි කොහොමද හඳුනන එක යාළුවෙක්. මොකද වැඩක් නෑ. ඊට පස්සේ අහපන්කෝ ඉතින්. ඊට පස්සේ ඉතින් අපි සෙට් එකේ හිටියා පස්සේ නේ බා. හයක් හිටියා. හයක් හිටියා. හයෙන් දැන් අපි දෙන්න විතරයි ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා. ඉන්නවා නෑ වගේ කොයි වෙලාවෙ මේම යයිද දන්නේ නැහැ. ඉතින් අපි දෙන්න තමයි ඉන්නේ. ඇත්තටම කොහොමද මේ බා ඒක කියන්න මේ වෙන්න ඕනේ නැහැ. අපි දෙන්න තමයි ඉන්නේ ඇත්තටම. ඉතින් එහෙම තමයි. අපි දෙන්නගේ යාළුකම තියෙන දෙක එක වසරේ ඉඳන්. එක වසරේ ඉඳන් මම මේක දන්නවා අපි දෙන්න යාළුවෝ. අහලා ඉතින් යාළුවෝ පටන් ගත්තා. සාම යාළුවෝ. යාම යාළුවෝ. ඒකද උඩ මොලේ. අනේ තෙන්ද උඩ මොලේ නෑ. මම නැත්තම් තියේ මොලයක් යයිට. හිටියනම් මෙතන දැනගන්න. ඉතින් පිළිගන්න මම කියන්නේ මම නැත්තම් ඉන්නවම ඉන්නවම උඹ ඉතින් ඇඟිලි දෙකේ වැඩි තියන්න පුළුවන් ද කියලා අපි කියන්නේ නේ. මගුලන්නේ මං අහන්නේ. ඇඟිලි ටිකෙන් වැඩි තියෙන කතාව මේ මිනිස්සු දන්නේ නැහැ නේ. ඒක දැනට කිව්වේ මොලේ තරම ඒ තරමට මොලේ. මං අහන්නේ මම දැන් හිටියේ නැත්තම් පැතුම් කොහොම ඉඳි? දැන් ඉතින් දැන් ඉන්නේ කොහෙද කියලා කියපන්. නෑ. වහන්නේ.
කොහොම පිළිවෙලකට. ඉඳි. ඉන්නේ මේ මිනිස්සයා. උඹ කියන්නේ අර කලින් එක බැඳගත්තා කොහොමද තේරෙද? ඉන්නේ ඉතින් දරයක් වගේ. ඌව නාස්ති කළා. කවුද? කලින් එක බැලුවා. මම හිටියේ නේ ආදරේ. සැහෙනවද මතකයක්? ඕල්ට විතර කොලේ නැත්තම්. නෑ මම මගේ මේකට පැත්ත ඇත්ත කිය. මට දැන් මේකට පැත්ත ඇත්ත කියනවා. අම්මේ මගේ වෝල්ට් එක තුන මොනවද? එන්න. හරිම BTS ද? නෑ. BTS ඉන්න. ඒකේ ඉන්නේ මේ ස්ක්‍රීන් එකේ. ලොකු මේ- ස්ක්‍රීන් එකේ ඉන්නේ කොහොම හරි BTS පිස්සියක් මේ ඉන්නේ. තලාගට ස්ටේටස් දානවා මිච්චි කිතරත්. මුරුගියනේ මම ඉතින් දාන්න මම දවසට 5කට වැඩි ස්ටේටස් දාන්න. 5කට වැඩි දාන්නේ නැහැ, ඒක තමයි. 5කට වැඩි ස්ටේටස් දාන්න මම දන්නවා මිනිස්සු මගේ ස්ටේටස් උඩ බලන්නේ නැහැ. කොහොමද බලන්නේ? පහවත් බලන්නේ මහත්තයෝ. අපි කතා කරද්දී කැවිලා නේද? බෑ බෑ. මට බෑ තමයි. මම මිනිස් කරලා කාලා පැත්තකට. යාළුවෝ එපා. මට වෙලාව දෙන්න. හල්ම කැමැත්තෙන් පස්සට නම. මම කවදාවත් මිස් කරලා වැරදිලා පොඩි කාලේ යනවා. මට දැන් පත් එකදී වැරදිලා කැමති නිසා එකකට හැපෙන්නේ දුක් ගාලා ඉන්න. කන්නේ හොද. එළවලු ගන්නකොට කරපින්චා මිනිස් කරලා ලොකුට තොල්ල තොල්ල එළවලු විතර ගන්න. මම ඉතින් උයනකොට දාන තියෙන මේකම දාලා උයනවා. ආ, ඔව්. ඒක වෙනම කතාවක්. අපිට අක්කත් එන කරපින්චා බඳන් අර ඉති දෙකක් විතර දානවා. ඒක එළවලු. ඒක එළවලුට. අනිත් එක මම කරන්නේ. හරි ලොකුට බොමු දෙනවා. උඩ බයිද? උඩ පරි. තිය උඩ බලන්නද? ඊවට එන්නේ. නේ පොඩ වාඩිලා නැත්නම් වාඩිලා නෙවෙයි. නැගිටලා වාඩිනද? මේක බාල දෙක බහිනවා. කවුද දෙකට? චුට්ටු බලන්න. හරිම අමාරු නෑ. හරිම ලේසි. ඒවල කලින් නෝ කොතුමි 4ක් විතර එකට දාලා කන්න කිසි ප්‍රශ්නයක් නෑ. කන්න පුළුවන්. ඕනනම් අපි මේක කරන්න. ඔව්. ඒක උදව් කරන්න අපි බලන් ඉන්න. ඔය කන්න. හරි බලන්න. අපි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. කරන්න කොහොම කරන්න කතියේ කොහොම කරන්න. වීඩියෝ එකට නේ මම මෙච්චර දැහැන්නේ මේ. මුගේ බ බෙන්න මම්මන මගලකට නැහැ නේ කියලා. ඒ පණික. ඔව් බෙන්න මම්මට මගුලට නැහින්නේ. මම යන දවය. මිනිස් කල්ලා ගන්න ඉන්න විකල්. එහෙම කියන්නේ නැති නිසා තමයි මම මෙච්චර මට වදේ. ඒක යාවේ හරිකට තුනේ. මම විතරයි එතකොට. හරි ඉතින් ඔබ තරම් කොංගෙඩ කරන්නේ මම. නෑ සුදු නන්දේ. චුට්ටක් කතා කරන්න මේවට. මම කොංගඩි කරන්නේ නැහැ ලෝ. හරි නඩක් කර වැටි කළා දී. ආ. අනිවාර්ය මොනක් කාට වැඩියක් කළා දියලා. ප්‍රසිද්ධ මගේ කියන්නේ මේක වෙලා තියෙනවා. හරි එක තැනකදී වැරදුනා. එක තැනයි. එක තැනයිද? නෝනට එක තැනයිද බලලා හිර වෙයි බලාගෙන. එහෙම තමයි මේ මිනිස්සුත් දැන් මම සාමාන්‍යයෙන් එකම ගුණ වැඩි ආයෙ ආයෙ කරන්නේ නැහැ. මේ වාගේ එකම දේ ආයෙ ආයෙ කරනවා. එකයි වැඩි එකයි වෙනස. ඒකයි ගැලපෙන්නේ අපි දෙන්න. එහෙම එහෙම තමයි ඉතින්. ඔව් ඔව්. මුදමාළු එකයි උනාට ඒ නෑ නෑ මුදමාළු එකක් නෙමෙයි ගොඩක් උනාට අර හම්බෙන ඒක කූඩල්ල වගේ කාට හිත ගියාට පස්සේ ඉතින් ගලවලා තියෙනවා. ඒක කැතයි. ගැලපෙන්නේ නැහැ. මුදමාළු එකක් නෙමෙයි කිව්වට ඉන්නේ ගොඩක් උනාට එකට හිත ගියාම හරි අමාරුයි. එහෙම කැතයි. හරි මම කියපු දෙවෙනි ටික ගහයි. වෙන්නේ නැති. මට ඒ තේරෙන්නේ නැහැ. ඒ තරමට මොලේ. ඇඟ පුරාම මොලේ. දැන් කියනවනේ දැන් හරි හරි යාට පාර තේරුණා. අද ඒකනේ. ඒක තේරුන්නේ නැහැ. රංගපෑමක් කරන්න තේරුන්නේ. එම්බරමන්ට් එකක් දෙන්න. එපා. ආදරේට. එපා ආදරේ නෑ මම. මේ යාළු කමේ නාමේ. නෑ එපා මම තරහා හිටින් ලොහිත් එක්ක. ඒක විතර නෝදින්න. නෑ මම දැන් ඉඳලා තරහායි. මම දැන් ඉඳලා කතා කරන්නේ නෑ. අය බුලත් කුලේ ලොකු වෙනකන් තරහායි. ඒ අපිට අද බුලත් කරේ කොහොමද? කොහෙද තිබ්බේ? වැලිගම. වැලිගම. ස්ටෑන්ඩ් එකට හරවන්න පාලම ලඟ. මම දන්න මාර විදියට. ඔව් සෑහෙන මේ සෑහෙන දන්නවා. මම දේවල් දන්න. කියන්න එපා හොඳේ මාත්‍රේ කියලා. නෑ කියන්නේ. මම සෑහෙන දේවල් දන්නවා කියලා මම ගන්නෙත් නෑ. ඇත්ත. හරි ප්‍රෝඩාවක් මම කරන්නේ. කාටවත් කියන්න එපා මොලයක් තියෙනවා කියලා. ඔහේ උස්සයි යාර. විද්‍යාගාරික මීයන්ට. මේක වැඩ කරන්න ටිකක්. ඔව් නාඩා කරන්න.
hip hop dance. අර මිනිහෙ නෙනවා. dance එක තමයි ජීවිතේ. ඒක එක පල්ලියට ගත්ත මොකක්ද? මම පල්ලි ගියා. මම කාලේ ගියා. ඒකට මම කියන්නේ 11 වසරට කලින් නෑ 11 වසරට කලින් 10 වසර වගේ මම අර සීන් එකේ වෙලා අන්න මෙන්න විතර පල්ලි යනවා 10 වසරේ මැද 10 වසරේ මැද තමයි මම පල්ලි යන්න ගත්තේ ඊට පස්සේ පල්ලි යන එක නැවතුවා 11 වසරේ අන්තිම වගේ පල්ලි යන්න නැවතුවා නෙමෙයි නවත්තන්න වුණා. අයියෝ ඕකේ ඉඳලා නවත්තන්න. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම මම බුද්ධ සින්දු කියන්නේ උඩට නෑ අය චෝර කොයිද කඩුන්නේ නෑනේ කඩෙන්නේ නැහැ. මම දෙන්නේ නැත්තම් ඉතින් මොන වගුලකට කෑ ගන්න ඒක හොයා ගන්නත් නෑ මම බැඳලා නැහැ ලිහලයි. මම ලිහලයි. ඔව් ඉතින් කපු දෙකේ කොට බැලලා තියන්න බැහැ. ගුණයි කියන ගුණ අවුලක් නැහැ. ගුණාට ටිකක් හරි මොලේ තියෙනවා. හරකට මොලේ නැත්නම්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඇති. දැන් මම කියන්න හදුවේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ඒ දවස්වල මම කරේ කඩී ගොන් යට දැනුත් කරන්නේ ඒක තමයි. මේ දවස්වලට සාපේක්ෂව දැන් නැහැ ඔය දැන් ඉතින් කරන්න වෙන්නේ නැහැ. අර කන්න වෙනවා. ඒක මේ කියන්නේ කියනවා කිසි ප්‍රශ්නයක් නැතුව මම කියනවා මම තමයි මම තනියම හැදුනේ බන්තමේ තනියම මගේ ගොන් ටික මම නවත්තලා පිළිවෙලට ඉන්නේ මම තනියම මේක අදාළ පාර්ශ්වය වල නැති වෙයි කියලා හිතනවා මම ඔය ටික කට් කරලා උඩ යනවා. වීඩියෝ දෙන්න බෑව නැත්ත වශයෙන්ම කිව්වොත් මම ඒ දවස්වල මම කරේ කඩී ගොන් යට තමයි ඒක මම පිළිගන්නවා නෑ නෑ කොහොමද කරන්නේ? පොඩ්ඩක් බලන්න. දැන් මේ ළඟදී කරන්නේ කොහමද? මොකද කියන්නේ? මොකද? අනේ ඒකනේ විශ්වවිද්‍යාලේ යන්න එක ලකුණයි මදි උනේ නේ මම ඔය ටික කරලා ලකුණු දෙක. ඇත්ත ඇත්තමයි කියන්නේ එකම එක ලකුණේ ඈ මම උට ආදරේ නෑ කවුරු උට මම උට ආදරේ කියලා හරි මම ගන්න මේක ආදරේන අපේ සහෝදර ප්‍රේමය නාමයෙන් කිසිම දෙයක් නැහැ එහෙම මේ සහෝදර ප්‍රේමය එහෙම දෙයක් තිබුණා දැන් මෙතන විනාඩි 54ක් තිබුණා ආව් මේ අතින කුයි හරි විනාඩි 54කට කලින් තිබුණා එහෙම එකක් දැන් නෑ දැන් නෑ. යාළුවෝ විශ්වාස කරනවා. හොඳයි මම කාලේ ඉවරපෙකින් ඉන්නේ ළම ඔහෙට ළමයා තියෙන දැන් මිස් කරලා ගන්න තමයි නෑ මම ඔක්කොම කරා. බෑ මම ඉස්සෙල්ලාම කරේ කියලා දිනුම් කියලා කිව්වා මේකට මම කරේ කියලා කිව්වා. නෑ නෑ ඉස්සෙල්ලාම කරේ කියලා දිනුම් කියලා කිව්වා නෑ නෑ එහෙම බලන්න වීඩියෝ එක පස්සට ගිහිල්ලා පස්සට ගිහින් බලන්න හරි කිව්වා. ආයෙත් මේක දැක් ලස්සන මිරිස් කල්ලක් තියෙනවා හරිම ලස්සනයි හරිම අලංකාරයි අලංකෘතයි. හරිම උත්කෘෂ්ටයි විශිෂ්ටයි gorgeous. very beautiful. beautiful very nice very beautiful. good luck congratulations ඕන ඉංග්‍රීසි වලින් කමෙතන. මොකද්ද මේක කියන හොද දෙනවා. මේ වල ඉඳලා තියෙන මසනි කුට්ටක් නැද්ද? ඈ කුට්ටක් නැද්ද? ඈ ඔව් කුට්ටක්. ආන්නේ කතාවනේ. බික්කුච්ච ඒක මම දැනුවත් නෑ. ඇත්ති හොඳේ මම කාලි ඉවරයි ඔහගෙන් ඔන්න මම එක කඩක් කනවා මොකද දැන් එහෙම කරන්නේ ඔහෙ ගිය වෙලාවේ ඔහෙ එකට මම කටක් දැම්මා නැත්නම් බොඩ මගේ අවංකභාවය නැති වෙන හින්දා මම කටක් කනවා ඔය කටට මදි. අනේ පලියන් යන්න උන්ට මම ගන්නම් මොනවද? ඒක කන්න ඕනේ. නම කන්න ඕනේ මේක ඕක කන්න ඕනේ නේද ඔය ඕක කෑවම මේක කන්න ඕනේ මම ඕක මේක එකට දාන්න. එහෙම කන්න බෑ එහෙම කන්න බෑ හරි හත්ුයි 900 ගානකට 100 ගානක ජයක් නෑ වියදමකින් රුපියල් 50 ජයග්‍රහණයක් ලැබලා තියෙනවා හරිම සතුටුයි ඉතින් සතුටුයි ගලපලා දාපහොද ඒවා. නෑ හරියට මම ගාලා හරියට කිව්වේ මම කොට 100 ගාන 900 ගාන ගාලා කිව්වේ නෑ නෑ ඔය කියපු වාක්‍ය කිසි ගැලපීමක් නෑ. මම කිව්වේ රුපියල් 800 ගානක 900 ගානක වියදමකින් රුපියල් 50ක ජයග්‍රහණයක් ලැබලා තියෙනවා ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලා අය ඔය කමාවෙන් කන්න ඕනේ නැහැ මට කවන්න බෑ මං ඊයේ කොත්තුමි ගාලා. අය ඔය කන්න ඕනේ නැහැ පැත්තක ඒක දින කොත්තුමි ගන්න බෑ. කන්න එපා ඔය කවුද කන්නේ මේ මේකයි මේකයි ප්‍රමාණය. එහෙම කන්න බෑ නෑ අනේ මේක නිකන් මේක නිකන් කන්න බොර ඇත්ත කටේ දැම්මේ කියලා එක කටක් ගත්තා. මම වීඩියෝ එක වෙනනම් මම එක කඩේ දැම්ම කඩේ කවුද දන්නේ? එක කඩේ දැම්ම ඔය කට දාපු එකක් කට් කරලා දැම්ම. නෑ මම ඉතලා අය වන්න මම තෝ කියලා කොහෙද මම උඩ අතේ මම අදරේ. මම උඩ අතේ සුදු නෝනා අලරි සුදු නෝනා
තනි කර බොරු ඔක දෙන්න හලෝ කමන්න මේ තියෙන වෙලා මේ ගිතුරු ටික එච්චර ගොඩක් දැන් ෆෝන් එකේ ඒක තරම් ඉතින් ගොඩක් කටවල් දෙකක් වගේ දින මගේ මේ පැතුම් වගේ නම් එක කටකට ඇති මගේ නම් කටවල් දෙකකට ඇති මේකේ නම් කටවල් 3ක් 4ක් ඇති යනවා උඩ නැපනේ තියෙන්නේ චොකලට් මං කියන්නේ වැඩක් කෙනා ඔහේ එහෙනම් මේකෙන් මේ චොකලට් කෑල්ලත් එක මේක මෙහෙම කන්න මම නිකන් අර පොඩ්ඩක් මගේ මනුස්සකම පෙන්නන්න මගේ ගියපන් ඒවා මොකද්ද මෙහෙම කන්න දෙන්න මට අනේ ඔව් සිරාවට මම මෙතන බලන්න oh my god මීර එකක් නෑ අපි දෙතෝනේ ඒක හෙලවත් නෑ මම උඩ සෑන්ඩ්විච් එකක් හදලා දෙන්න කමන්න කමන්න මෙන්න තමයි මේක නෑ සෑන්ඩ්විච් එක සතුටු වෙන්නේ මම වගේ යාළුවෝ ලබන්න පින් කරන්න ඕන සෑහෙන පින් කරන්න ඕන මේ ආත්මෙ පින් කළ මදි ඔව් ඔව් ඒක දවක කන්නකො නෑ කන්න ඕනේ කන්න ඕනේ ඒක මොකද නැට්ට කෙනෙක් නැට කැඩුවේ නැත්නම් නැටත් එක්ක ආවේ ඒක තමයි සරා දෙන්න නැට තියන්නේ නැට තෝරන්න නෑ නැට්ට ගාගෙන මම හිතන්නේ අනිත්තර වගේ කාලි වර කරાવી බලන්න උඩ යන්න එකද කෑ කරලා කන්නේ ඕනේ ඕනේ සර කන දීප ඕනේ ඕනේ චොකලට් කෑලි කාදී ඇයි නෑ ඒක. ඇති ඉතින් ඔක දීපන් දැන් ඕනේ කමන්න මගේ හිත හොඳයි හිත උන්න මේක අමකට මොකද දෙන්නේ චුක් කියලා ගත්තා මම කියලා ගහයි මම තුක් කියලා එපා මට ආදරේ මේක කන්න දෙන්න පව් නීති තියා ආදරේ පොඩි ළමෙක් නීති පව් සර කන්න නැති චූටි බබේ කේපත ඔව් ඒක ඉස් කරලා කන්නේ සර කනවල මිරිස් කාල කන්න නැතිලු මේ සර මිරිස් කරලා කියන සර තමයි ඔය මුකුවේ ලොකෝ එන්න කල්ල මොකක්ද හවලද මේක බහිර නෑ ඒක හින්දා සර නැත්තේ ඔව් චිත්‍රායි මෙහෙම නම් ෆුඩ් චැලන්ජ් කොහෙවත් නැති වෙන්නේ යන්න තප්ප වැඩි හරි මමගේ ඊළඟ කෑවා එකක් කරපන් මං කෑවේ මේක මේ චූටි මේ පුත ගත්තා මම හරි නම හර මම අයින් කෑ මං ගිල්ලා අද දැන් මොකද කන්න බෑ දැන් කරගෙන ඉල්ලයි වගේ පාන් කියලා ගන්න ඇත්ත කාල වැඩි වෙලා එහෙනම් ඉතින් මගේ දිගම දිග වීඩියෝ එක අන්තිම වෙනකම් බලව නම් ගොඩක් thank you ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු bye bye